කොහොමද යාළුවනේ? අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Find the Way YouTube channel එක වෙත. අද මම ඔයාලට කියන්න යන්නේ හරිම සරල ඒත් ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් රහසක් ගැන. ඒ තමයි අනුන්ගේ ඕපදූප කුණු කතා අපේ හිතට වද දෙන එක නවත්තලා ඒකින් ගැලවෙන ක්‍රමය ගැන. මේ කතාවෙන් පස්සේ ඔයාටත් පුළුවන් වෙයි කිසිම බාධාවක් නැතුව අනුන්ගේ කතා අහන්නේ නැතුව සතුටින් ඔයාගේ ගමන යන්න. මේක නිකම්ම උපදේශක් නෙවෙයි. මේකට මම කියන්නේ ඉබ්බාගේ රහස කියලා. ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසාන තප්පරය වෙනකන්. කටවල් දහසක් සහ තේ කොළ කඩේ. අපේ මේ කතාවේ ඉන්නේ නෙතුමි. නෙතුමි හිටියේ හැමෝම එකිනෙකාගේ දේවල් ගැන කතා කරන ඕපදූප කියාගන්න පොඩි ගමක. නෙතුමි අවුරුදු ගානක් සීන දැක්කේ තමන්ගේම කියලා තේ කඩයක් පටන් ගන්න. එයා ඒකට හොඳටම මහන්සි වෙලා සල්ලි ටිකක් එකතු කරලා ලස්සනට කඩයක් හදාගත්තා. එයා ඒකට නම තිබ්බේ තේ කොළ කඩේ කියලා. ඒ කඩේ සුවඳ තේ තිබුණු නිසා ඒක සංසුත් තැනක් වගේම හරි ලස්සන තැනක් වුණා. නමුත් නෙතුමි කඩේ පටන් ගත්තු දවසේ ඉඳලම එයාට එක එක කටකතා ඇහෙන්න පටන් ගත්තා. අපෝ ඔය කඩේ කවදාවත් හරියන්නේ නැහැ. එයාට මේ සල්ලි කොහෙන්ද? මේකේ මොකක් හරි අවුලක් තියෙනවා. අයියෝ එයාගේ තේවල කිසිම රහක් නැහැනේ. මෙන්න මේ වගේ කටකතා සෑහෙන ප්‍රමාණයක් නෙතුමිගේ කනට ඇහෙන්න පටන් ගත්තා. ඉතින් නෙතුමි හිටියේ ඇත්තටම සෑහෙන දුකකින්. එයාට හිතුණා මම මෙච්චර මහන්සි වුණේ ඇයි? ඇයි මට මේ මිනිස්සු මෙහෙම කරන්නේ? ඉතින් මේ වගේ දේවල් හිතලා එයා හිටියේ හරිම කලකිරිලා. දවසක් හිත හදාගන්න බැරිම තැන නෙතුමි ගමේ හිටපු නුවණැතිම ආච්චි අම්මා ළඟට ගියා. ගිහිල්ලා ආච්චි අම්මේ මගේ හිතට හරිම වේදනාකාරී. මට මේ කතා ගණන් නොගෙන ඉන්න බෑ. නෙතුමි ආච්චිට කිව්වා. ආච්චි අම්මා hina වෙලා හරි දරුවෝ අද අපි යමු ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන එන්න කියලා ආච්චි නෙතුමිව පොකුණක් ළඟට එක්කගෙන ගියා. ඉබ්බාගේ කටුව සහ මනසේ පෙරණය. එතන හිටියා ලොකු සංසුන් ඉබ්බෙක්. ආච්චි කිව්වා දරුවෝ ඔය ඉබ්බා දිහා හොඳට පොඩ්ඩක් බලන්නකෝ. ඉබ්බාට තියෙන විශේෂම දේ මොකක්ද? නෙතුමි කිව්වා ලොකු කටුවක් තියෙනවා. ආච්චි ආයෙත් කිව්වා ඒක තමයි රහස. ඒක ඉබ්බාගේ ආරක්ෂක කවය. ආච්චි අම්මා නෙතුමිට පැහැදිලි කරලා දුන්නා. කවුරු හරි ඌට බනිනවා නම්, ඌට විවේචනය කරනවා නම්, ඌට ගල් ගහනවා නම්, ඌට අනතුරක් වගේ දැනෙනවා නම් ඉබ්බා කරන්නේ හරිම සරල දෙයක්. එයා එයාගේ අත් දෙක, කකුල් දෙක, ඔළුව එයාගේ කටුව ඇතුළට අරගෙන එයා සංසුන්ව ඉන්නවා. එතකොට පිටතින් එන කිසිදු බලපෑමක් එයාට අදාළ වෙන්නේ නැහැ. ආච්චි අම්මා නෙතුමිට කිව්වා ඊට පස්සේ නෙතුමි ඔයාගේ ජීවිතේටත් අන්න ඒ දේම කරන්න පුළුවන්. අනුන්ගේ කුණු කතා තමයි ඔයාට එල්ලවෙන පහරවල්. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ මානසික පෙරණය. ඒ කියන්නේ ඔයාගේ ඉබිකටුව හදාගන්න එක. ඒ කුණු කතා ෆිල්ටර් කරලා පෙරලා ඔයාගේ කටුව ඇතුළට අරගන්නයි තියෙන්නේ. දැන් අපි බලමු මේ මානසික පෙරණය ක්‍රියා කරන්නේ කොහොමද කියලා. අපි මේ ඉබ්බගේ රහස පියවර 3කට කඩලා ගමු. ආච්චි අම්මා පැහැදිලි කරේ එහෙම. පළවෙනි පියවර. මේ දේ මට වැදගත් දෙයක්ද? දැන් ආච්චි අම්මා නෙතුමිට කිව්වා මෙන්න මෙහෙම. ඔයාට ඇහෙන හැම කතාවක්ම ඇත්ත නෙවෙයි. ඒ වගේම ඒ හැම කතාවක්ම ඔයාගේ අවධානය දෙන්න වටින තරම් දේවල් නෙවෙයි. උදාහරණයක් විදියට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඔයාගේ තේකොළ කඩේට එළියෙන් තියෙන බෝඩ් එක සෑහෙන කැතයි කියලා ඔයා හිතන්න ඕනේ මෙන්න මේ දේ. මේක මෙයා කියන කතාව මට ඇත්තටම වෙනස් කරන්න පුළුවන් දෙයක්ද? මේක මගේ කඩේට හොඳ දෙයක්ද? ඔයාගේ ඒ ප්‍රශ්නෙට පිළිතුර ඔව් නම් අන්න ඒ දේට පොඩ්ඩක් අවධානය දෙන්න. ඒ කිව්ව කෙනාට ස්තුති කරලා ඒ අඩුපාඩුව ඔයා වෙනස් කරගන්න. අපි තව උදාහරණයක් බලමුකෝ. කවුරු හරි ඇවිල්ලා කියනවා නෙතුමිට ඇහෙනවා එයාට ඒ සල්ලි ලැබුණේ කොහෙන්ද දන්නේ නැහැ. සමහරලාට හොරකම් කරලා වෙන්නත් පුළුවන්. නැත්තම් වැරදි දේවල් කරලා වෙන්නත් පුළුවන්. ඔන්න ඔහොම ඇහෙනවා. එතකොට හිතන්න මේක ඇත්තටම මට පාලනය කරන්න පුළුවන් දෙයක්ද? මේක මගේ දියුණුවට, මගේ කඩේට පැවැත්මට බලපානවද? ඇත්තම පිළිතුර මේක ඔයාට අදාළ වෙන්නෙම නැහැ. නමුත් මේකේ තියෙන ගැටලුව මේක ඔයාගේ හිතට වද දෙනවා. ඒ නිසා ඔයා කරන්න ඕනේ හිතට කියන්න මේක කුණු කතාවක්. මේක මට අදාළම නැති දෙයක්. ඒ නිසා මේ දේ
තඹයකටවත් මායිම් කරන්න එපා. මේ දෙයින් ගන්න තියෙන සරලම රහස තමයි ඔයාගේ මනසට එන වගේ කනට ඇහෙන හැම ඕපදූපයක්ම කුණු බාල්දියකට දානවා වගේ අතු ගාලම දාන්න. ඒ දේ ඔළුවෙන් අමතක කරලා දාන්න උත්සාහ කරන්න. ඔයාගේ ශක්තිය මේ වගේ බාල්දු කතා වෙනුවෙන් නාස්ති කරන්න එපා. දෙවනි පියවර මගේ වැඩේට අවධානය දෙන්න. ඉබ්බ කටු ඇතුළට ගියාම කරන්නේ සංසුන් වෙන එක. ඔයාට කරන්න තියෙන්නේත් බාහිරින් ඇහෙන කතාවලට ඔයාගේ අවධානය යොමු නොකර ඔයාට පාලනය කරන්න පුළුවන් දේවල් වෙත අවධානය යොමු කරන එකයි. දැන් අපි හිතමු මෙහෙම තත්ත්වයක්. කෙනෙක් තේකොළ කඩේ කවදාවත් දියුණු වෙන්නේ නැහැ කියලා කිව්වොත් ඔයාගේ හිත යටින් ඔයා හිතන්න හරි. ඒක යාගේ මතයනේ. මම ඕව ගණන් ගන්නේ නැහැ. මම මේක ඔය කියන කට්ටියගේ කටවල් වැහෙන්න අනිවාර්යෙන් ගොඩ දාලා පෙන්නනවා. එතකොට ඔයාගේ ක්‍රියාවෙන් ඔයා කරන්න ඕනේ ඔයාව විවේචනය කරන අය දිහා බල දුක් වෙන එක නෙවෙයි. ඒ වෙනුවට ඔයා තවත් මහන්සි වෙලා වැඩ කරන එක. එතකොට ඔයාගේ දියුණුව දැක්කම ඔය කුණු කතා කියන හැම කෙනාගේම කටවල් ඉබේම වැහෙනවා. මේකින් ඔයාට ගන්න තියෙන සරලම රහස තමයි අනුන්ගේ කතා කියලා කියන්නේ ඔයාගේ කනට ඇහෙන සද්දයක් විතරයි. ඉතින් ඔයාගේ ඉලක්කය තියෙන්න ඕනේ ඔය වටපිටාවේ සද්දවලට නෙවෙයි ඊට වඩා විශාල අරමුණක් වෙනුවෙන්. තුන්වෙනි පියවර. කතාව නිහඬව වෙනස් කරන්න. යමෙක් ඔයා ගාවට ඇවිල්ලා ඕපදූපයක් කියන්න පටන් ගත්තොත් ඔයා ඒකට සහභාගී වෙන්නේ නැති බව එයාලට ඒත්තු ගන්නන්න. දැන් මේක අපි ප්‍රතිචාර වර්ග දෙකකට වෙන් කරගමු. එකක් තමයි වැරදි ප්‍රතිචාරය. අනිත් එක නිවැරදි එක. දැන් වැරදි ප්‍රතිචාරය තමයි ඔයා කරන්න හොඳ නැති දේ තමයි එයා කියන එකට ඔයා පෝර දානවා. අනේ ඒක ඇත්තද? ඒක හරිම නරකයිනේ. මෙන්න මේ වගේ කියලා ඔයා ඒකට සහභාගී වෙන්න ගන්නවා. ඒක නෙවෙයි ඔයා කරන්න ඕනේ. මේකට තියෙන නිවැරදි ප්‍රතිචාරය තමයි කතාව මාරු කරන්න ඕනේ. ඔයා මෙන්න මෙහෙම කරන්න. පොඩ්ඩක් සංසුන්ව හිනාවක් දාලා කියන්න එහෙමද? ඒක මට අදාළ දෙයක් නෙවෙයිනේ. ඒක යාලට අදාළ දෙයක්. කියලා ඉක්මනින් වෙන මාතෘකාවකට මේක මාරු කරගන්න. ඔයා කියන්න මෙහෙම එතකොට. හරි. ඒක නෙවෙයි. ඔයාට තේ එකක් හදාගෙන එන්න. මොනවද අද බොන්න බලාපොරොත්තු වෙන්නේ? අද තියෙනවා අලුත්ම රසකට හදපු තේ එකක්. ගේන්නද? කියලා අන්න ඒ වගේ වචනයක් දාලා මේ මාතෘකාව පිටට ගන්න. ගන්න තියෙන සරලම රහස තමයි ඔයා ඕපදූප වලට කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ කියලා එයාලට ඒත්තු ගන්නන්න. එතකොට ඒ වගේ ඕපදූප කියාගෙන ඉන්න සෙට් එක ආයිමත් ඔයා ගාවට ඇවිල්ලා කුණු කතා කියන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒක ඔයා මායිම් කරන්නවත් නැහැයි කියලා එයාලගේ මනසේ තියෙන නිසා. නෙතුමේ මේ ආච්චි කියන උපදේශ සුපිරියටම පිළිපැද්දා. එයා තීරණය කරා එයාගේ ඉබිකටුව එයාම හදාගන්න. ඉතින් මෙහෙම ඉන්නකොට ආයිමත් අර වගේ කටකතා කියාගෙන ආව කඩේ ගාවට. ඒත් මේ පාරේ ඉන්නේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා ඉන්න නෙතුමි කෙනෙක්. දැන් කටකතාවට මෙහෙම ඇවිල්ලා කියනවා දැන්. නෙතුමි මේ දවස්වල හරිම ආඩම්බරයි වගේ. එතකොට නෙතුමි හිත ඇතුලෙන් කියනවා ඒක මට අදාළ දෙයක් නෙවෙයි නේද? මගේ කවෙන් පිටත දෙයක් ඒක. ඒ නිසා ඒක මට අදාළ නැහැ. එයා ඊට පස්සේ ආයිමත් හොඳට වැඩ කරන්න පටන් ගත්තා. කටකතා පතුරවන්න උත්සාහ කරන අය දැක්කා නෙතුමිව වටන්න බෑ කියන එක. ඇය කිසිම කතාවකට ප්‍රතිචාර නොදක්වා නිහඬවම තමාගේ තේකොළ කඩේ දියුණු කරගෙන ගියා. ඇගේ කඩේ දවසින් දවස ගමේ ජනප්‍රිය වෙලා ඉතාම හොඳ තත්වයකට ආවා. ඒ වෙනකොට කටකතා කියන අයට කර කියා ගන්න දෙයක් නැති වුණා. ඇයි? මොකද නෙතුමි ඒ කුණු කතාවලට කිසිම වේට් එකක් කිසිම බලයක් දුන්නේ නැහැ. ඕපදූප කියන්නේ ගින්නක් වගේ. හරිද? ඔයා ඒකට දර දාලා පොර දැම්මොත් ඇවිලෙනවා. හැබැයි ඔයා සංසුන්ව හිටියොත් ඒක ඉබේම නිවිලා යනවා. නෙතුමි තේරුම් ගත්තා අනුන්ගේ කුණු කතා කියන්නේ එක එකාගේ පෞද්ගලික ප්‍රශ්න. ඒ ප්‍රශ්න මට අදාළ වෙන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ හිත ඇතුලේ තියෙන ප්‍රශ්න මට අදාළ නැහැ. අනුන්ගේ ජීවිතවලට හොට දදා ඉන්නව වෙනුවට මම මගේ හීනේ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන එක තමයි කරන්න ඕන කියන එක එයා තේරුම් ගත්තා. මතක තියාගන්න යාළුවනේ අද ඉඳලා ඔයාලටත් පුළුවන් මේ ඉබ්බ වගේ ජීවත් වෙන්න. ඒ කියන්නේ ඉබ්බෙක් වගේ හැංගිලා ඉන්න කියන එක නෙවෙයි. අනුන්ගේ කටකතාවලට රැවටෙන්නේ නැති වෙන්න ඔයාගේ සතුට, ඔයාගේ හිතේ තියෙන නිදහස ඔයා රැක ගන්න. කවුරු හරි ඕපදූපයක් කිව්වම ඔයා තොලුවට මතක් කරගන්න මමත් කටුවක් හදාගෙන තියෙනවා. ඒ නිසා ඒ කටුව ඇතුළට ගිහලා ඔයා මුලින්ම සංසුන් වෙන්න. එළියෙන් එන කුණු කතා ටික ෆිල්ටර් කරලා ඔයා කල්පනා කරන්න මේක මට තඹයකටවත් මායිම් කරන්න වටින දෙයක්ද කියලා. ඒ වගේම අනුන් කියන කුණු කතා තඹ සතේකට මායිම් කරන්න එපා. ඒවත් නොසලකා හරින්න. ඔයාගේ අවධානය ඔයාගේ වැඩවලට විතරක් යොමු කරන්න. අපිත් අපේම ඉබි කටුවක් හදාගමු.
අපි හැමෝටම හොඳ ගමනක් තියෙනවා. අපේ ගමන අපි ජයගමු. හැමෝටම ජයෙන් ජයම වේවා. සුබ දවසක්.